එළඹෙන සතියේ Taman අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවට තොරතුරු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. ක්‍රිස් ගාන්ධනුව සම්බන්ධයෙන් සාක්ෂි නිර්මාණය කර Taman අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවද නාමල් රාජපක්ෂ මහතා පවසා සිටී. නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෙහෙලිය රඹුක්වැල්ල හා මහින්දානන්ද අලුත්ගමක යන හිටපු අමාත්‍යවරුන්ගේ සුවදුක් බැලීම සඳහා වෙලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී ඒ අනුව ඉදිරි සතියේ සිට Tamanටද ඔවුන් දෙදෙනා සමග එක්වීමට ඉඩක් ඇති බවත් මන්ත්‍රීවරයා පවසා තිබේ. ක්‍රිස් ගාන්ධනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කළේ යයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන මෙම චෝදනා සහ මේ සම්බන්ධයෙන් සිදු කරන කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ ඇති නඩුවකට අදාළවයි නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වන ලද්දේ.